අද අපි කතා කරන්නේ sannivedanayට අදාළ ප්‍රශ්නයක්. ප්‍රශ්නය අහනවා මෙන්න මෙහිම. ඵලදායී sannivedanaයත් හෙදියකගේ ප්‍රතිරූපයේ ඉහළ නංවයි. ඒ ඇසුරින් අංක 1 අහනවා sannivedanaya අර්ථ දක්වන්න. අංක 2 sannivedana ක්‍රියාවලිය හඳුන්වන්න. අංක 3 ගුණාත්මක හෙද උවටැනක් සඳහා sannivedanයේ වැදගත්කම පැහැදිලි කරන්න. අවසාන වශයෙන් අහනවා ඵලදායී sannivedanයට ඇති බාධා මොනවාද? sannivedanaය අර්ථ දක්වන්න කියලා අහනවා පළවෙනි ප්‍රශ්නය. කමියුනිකේෂන් එහෙමත් නැත්නම් sannivedanaya කියන්නේ යම් අවබෝධයක් ඇති කිරීමේ අරමුණින් වාචික නොවන හෝ ලිඛිත ක්‍රම හරහා පුද්ගලින් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් අතර තොරතුරු අදහස් සිතිවිලි හෝ හැඟීම් හෝමාරු කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙස අර්ථ දක්වනවා. sannivedanaya අංග කිව්වම ප්‍රධාන අංග පහක් යටතේ අපි sannivedanaya විස්තර කරනවා. පළවෙනි එක තමයි send. එහෙම නැත්නම් පණිවිඩය යවන්න. අංග දෙක තමයි message. එහෙම නැත්නම් පණිවිඩය. අංග තුන තමයි අපි මේ පණිවිඩය යවීමට භාවිත කරන මාධ්‍ය. එහෙම නැත්නම් channel එක. මේක විද්‍යුත් මාධ්‍යයක් වෙන්න පුළුවන්, මුද්‍රිත මාධ්‍යයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කට වචනෙන් කියනෝ වෙන්න පුළුවන්. අංක 4 වෙනියට ගන්නේ receiver. එහෙම නැත්නම් පණිවිඩ ලබන්න. අංක 5ට අපි ගන්නවා feedback එක. ඒ කියන්නේ ප්‍රතිපෝෂණය. ප්‍රතිපෝෂණය කියන්නේ පණිවිඩය ලබන්න, පණිවිඩය යවන්නාට දක්වන ප්‍රතිචාරය. ඔහු පණිවිඩය තේරුම් ගත්ත ආකාරය, ඔහුගේ ප්‍රතිචාරය මේකට ඇතුළත් වෙනවා. කේතනය එහෙම නැත්නම් එන්කෝඩින් කියන්නේ සිතුවිලි අදහස් හැඟීම් අන් අය තේරුම් ගත හැකි පණිවිඩයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය. ඒක තමයි sannivedanaya කිරීමේදී යවන්නා ගන්න පළමු පියවර. විකේතනය කියන්නේ යවන්නා විසින් යවන ලද පණිවිඩය අර්ථකථනය කර තේරුම් ගැනීමේ ක්‍රියාවලියයි. පණිවිඩයේ භාවිතා කරන වචන, අභිනයන් හෝ සංඥා තේරුම් ගැනීමට ගන්නා උත්සාහයයි. sannivedanaya අංගයක් විදිහට noise කියන එකත් වර්තමානයේ භාවිතා කරනවා. noise යනුවෙන් අදහස් කරන්නේ යවන්නා සහ ලබන්නා අතර පණිවිඩය නිසි ලෙස තේරුම් ගැනීම විකෘති කරන, බාධා කරන හෝ අවහිර කරන ඕනෑම දෙයකි. ඒ sannivedana ක්‍රියාවලියේ ඕනෑම අධීරයකදී සිදුවේ හැකි අතර පණිවිඩය පැහැදිලි බව හෝ කාර්යක්ෂමතාව අඩු කරයි. ගුණාත්මක හෙද සේවාවක් සඳහා ඵලදායී sannivedanaya අත්‍යවශ්‍ය වීමට වැදගත් හේතු 1. නිවැරදි රෝගී තක්සේරුවක් සහතිපට කරයි. රෝගියෙකුගේ රෝග ලක්ෂණ, ඉතිහාසය සහ අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ සහ නිවැරදි තොරතුරු රැස් කිරීමට පැහැදිලි sannivedanaya හෙදියන්ට උපකාරී වේ. නිවැරදි හෙද තීරණ ගැනීම සහ ආරක්ෂිත ඵලදායී සත්කාර සැපීම සඳහා මෙම නිර්වද්‍යතාවය අත්‍යවශ්‍ය වේ. 2. දෝෂ වළක්වන අතර ආරක්ෂාව ප්‍රවර්ධනය කරයි. වැරදි sannivedanaya ඖෂධ වැරදි හෝ වැරදි ක්‍රියාපටිපාදවලට හේතු විය හැකියි. හෙදියන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය අතර ඵලදායී sannivedanaya වැදගත් තොරතුරු නිසි ලෙස බෙදා ගැනීම සහතික කරයි. අවදානම් අඩු කරයි සහ රෝගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කරයි. 3. විශ්වාසය සහ චිකිත්සක සමගතා ගොඩනගයි. හෙදියන් ගෞරවනීයව සහ සංවේදීව sannivedanaya කරන විට රෝගීන්ට අවබෝධයක් සහ සහයෝගයක් දැනේ. මෙම විශ්වාසය රෝගීන් වඩාත් විවෘතව බෙදා ගැනීමක දිරිමත් කරයි. එය රැකවරණය සහ චිත්තවේගීය යහපැවැත්ම වැඩි දියුණු කරයි. 4. කණ්ඩායම් වැඩ සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කරයි. සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ හෙදියන් බොහෝ වෘත්තිකයන් සමග වැඩ කරයි. හොඳ sannivedanaya සුමට සම්බන්ධීකරණය, වඩා හොඳ සැලසුම් කිරීම සහ රෝගී අවශ්‍යතා සඳහා වේගවත් ප්‍රතිචාර සහතික කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස කාර්යක්ෂම හා උසස් තත්ත්වයේ සත්කාර ලැබේ. 5. රෝගී අධ්‍යාපනය සහ තෘප්තිය වැඩි දියුණු කරයි. ඵලදායී sannivedanaya හෙදියන්ට ප්‍රතිකාර, ක්‍රියාපටිපාටි සහ සෞඛ්‍ය අධ්‍යාපනය පැහැදිලි කිරීමට ඉඩ සලසයි. රෝගීන් තම රැකවරණය තේරුම්ගත් විට ඔවුන්ට වඩාත් විශ්වාසදායක බවක් දැනේ. වඩා හොඳින් සහයෝගයෙන් කටයුතු කරයි සහ ඔවුන්ගේ හෙද අත්දැකීම් ගැන වඩාත් තෘප්තිමත් වේ. ඵලදායී sannivedanයට ඇති ප්‍රධාන බාධක 1. භාෂා බාධක. භාෂාවේ වෛද්‍ය පදවල හෝ සාක්ෂරතාවේ වෙනස්කම් අවබෝධය සහ තේරුම් ගැනීම වෙනස් කළ හැකි. 2. භෞතික බාධක. ශබ්දය, දුර හෝ දුර්වල පරිසරය පණිවිඩය අවහිර කළ හැකි. 3. චිත්තවේගීය බාධක. ආතතිය, කාන්සාව හෝ බිය පණිවිඩ යවන හෝ ලැබෙන ආකාරය කෙරෙහි බලපෑ හැකි. 4. සංස්කෘතික වෙනස්කම්. විවිධ විශ්වාසයන්, සිරිත් විරිත් හෝ sannivedana විලාසයන් වර්ධවා වටහා ගැනීම අපිටල හැකි. 5. දුර්වල සවන් දීම හෝ වැරදි අර්ථකථනය. අවධානය යොමු නොකිරීම, උපකල්පන හෝ අපැහැදිලි භාෂාව පණිවිඩය විකෘති කළ හැකි. අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.